එහෙනම් අපි කලින් වීඩියෝ එකට අදාළව ඊළඟ ටික කතා කරමු. හරි. දැන් අපේ ඊළඟ වැදගත්ම මාතෘකාව තමයි ඉන්ෆ්ලේෂන් රේට් එක. එහෙමත් නැත්නම් උද්දමනය කියන්නේ මොකක්ද සහ ඒක අපේ ට්‍රේඩින් වලට කොහොමද බලපාන්නේ කියලා බලමු. ඉන්ට්‍රස්ට් රේට් එක මගින් උද්දමනය පාලනය කරනවා. ඔයාලා දන්නවා උද්දමනය කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් දිගින් දිගටම ඉහළ යන එකට කියලා. මේ විදියට බඩු මිල ඉහළ යද්දී සාමාන්‍ය ජනතාවට ඒක දරා ගන්න අමාරුයි. අන්න ඒ වෙලාවට මේ උද්දමනය පාලනය කරන්න තියෙන ප්‍රධානම ආයුධය තමයි අපි මේ කතා කරන ඉන්ට්‍රස්ට් රේට්ස් එහෙමත් නැත්නම් පොලී අනුපාත කියන්නේ. උද්දමනය වැඩි වෙද්දී මහ බැංකුව කරන්නේ පොලී අනුපාත වැඩි කරන එක. එතකොට මිනිස්සු වියදම් කරනවා වෙනුවට සල්ලි බැංකුවේ ඉතුරු කරන්න පෙළඹෙනවා. ඒකෙන් මාකට් එකේ තියෙන සල්ලි ප්‍රමාණය අඩු වෙලා ඉබේම උද්දමනය පාලනය වෙනවා. මේ දේ ඕනෑම රටක සිදු කරනවා. මේක ඇමරිකාවට විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ඕනෑම රටකට පොදු න්‍යායක්. අපි හැම විටම USD වලින් ට්‍රේඩ් කරන නිසා USD වලින් තමයි කතා කරන්න ඕනේ. ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් එක, යුරෝපයේ යුරෝපියන් සෙන්ට්‍රල් බැංක් එක, බ්‍රිතාන්‍යයේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එක වගේ ලෝකයේ ප්‍රධාන පෙළේ ඕනෑම මහ බැංකුවක් තමන්ගේ රටේ ආර්ථිකයේ සමබරව තියාගන්න පාවිච්චි කරන්නේ මේ ක්‍රමයම තමයි. මේන් අපට එම මුදල් ලේකකයේ ඩිමාන්ඩ් හෝ සප්ලයි එක ගැන කල්තියා දැනගන්න පුළුවන්. ට්‍රේඩර් කෙනෙක් විදිහට අපිට මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඇයි කියලා බලමු. උදාහරණයක් විදිහට අපි හිතමු ඇමරිකාවේ උද්දමන වාර්තාව CPI ඩේටා එනවා. අපි දකිනවා උද්දමනය ගොඩක් ඉහළ ගිහින් කියලා. ඒක දැක්ක ගමන් අපිට කල්තියාම අනුමාන කරන්න පුරුවන් ඊළඟට ෆෙඩ් එක අනිවාර්යෙන්ම ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි කරනවා කියලා. අපි කලින් කතා කරා වගේ ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙනවා කියන්නේ ඒ මුදල් ලේකකයට උදාහරණයක් විදිහට USD වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන එක. ඉතින් මේ දත්ත දිහා බලලා කල්තියාම මුදල් ලේකකයක අගය ඉහළ යනවද පහළ යනවද කියන එක තේරුම් ගන්න පුරුවන් වීම අපේ ට්‍රේඩින් ගමනේදී ලොකුම වාසියක් වෙනවා. ඔයාලට මේ පේන්න තියෙන්නේ US ඉන්ෆ්ලේෂන් රේට් 2025ට අදාළ chart එක. ඔයාලට පේනවද මේ 100ට තුලයි කියලා තියෙනවා? අන්න ඒක තමයි රටක සාමාන්‍යයෙන් උද්දමනයේ තියෙන්න ඕනේ අගය. මේ අගය නිතරම මෙහෙම තියෙන්නේ නැහැ. උද්දමන අගය වැඩි වෙන්න තමයි නිතරම බලන්නේ. මේ පේනව නේද උද්දමනය වැඩි වීගෙන යනවා? මෙන්න මේ වගේ උද්දමනය වැඩි වෙන්නේ ස්වභාවික විපත්, ලෙඩ රෝග, යුද්ධ වගේ විවිධ හේතුන් නිසා. මේ වගේ උද්දමනය වැඩි වෙනකොට අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ පොලී අනුපාත, ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි කරනවා. අන්න එතකොට මිනිස්සු වැඩි පොලී ආදායමක් ගන්න බැංකුවලම මූල්‍ය ආයතනවල සල්ලි ඉතුරු කරනවා. එතකොට තමයි වැඩි වුණ උද්දමනය නැවත 103ක් වන සීමාවට එන්නේ. එහෙම 103කට වඩා පහළට උද්දමනය ගොඩක් අඩු වුණත් රට අස්ථාවර වෙන නිසා පොලී අනුපාත නැවත අඩු කරනවා. එතකොට මිනිස්සුන්ට පොලී අවුවෙන් ලැබෙන නිසා බැංකු වලින් සල්ලි ඉවත් කරගන්නවා. එවිට නැවතත් උද්දමනය ඉහළ යනවා. ඉතින් අපේ රටේ පොලී අඩු වැඩි වුණා කියලා මිනිස්සු ගොඩක් දොස් කියනෝ ඔයාලා දැකලා ඇති. මේකට කාටවත් බැනලා වැඩක් නැහැ. රටක් පවත්වාගෙන යන්න මේවා කරන්නම වෙනවා. හරි. එහෙනම් මේවා කෙටි වීඩියෝ විදිහට ගේන්නේ ඔයාලට මතක හිටින්න සහ තේරුම් ගන්න පහසු වෙන්නයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.